Hi friends, කොහමද ඉතින්? මම ආවා මේ අපි ඉන්න සිටි මේ සියරන්නාඩ් හොරනම් කියන සිටි එකේ පොඩි රවුමක් දාන්න ආවේ. බලන්න මේ පැත්තේ මේ ගස් කොළන් තියෙනවා. ඒක ලොකු සිටි එකක් නෙවෙයි පොඩි සිටි එකක්. හරි ලස්සනයි හඳු පරිසරයක් තියෙන්නේ. මේක කන්ට් එක බලන්න. මේ හරි වටේට බලන්න. ගල් හඳු ටිකක් තියෙනවා මේ හරි ගස්වැල් කීපයක් තියෙනවා මේ හරි බලන්න හඳු තියෙන මේක හරි පුංචි හරි ලස්සනයි වුණාට මේ හරි හරිනේ කියන හම්බෙමු ළමයි අද කි බයි අපි පහුගිය ටිකේම ඇවිද්දානේ මේ හතර වටේ පාරවල් වල මේ සියරන්නාඩ් හොරනම් කියන ගමේ ප්‍රධාන පාරවල් වල අපි ඇවිද්දා. අන්න මම බෝඩ් එක බලා ගන්න. මේක තමයි සියරන්නාඩ් හොරනම්. හරිනේ අපි දැන් පොඩ්ඩක් ඇවිදිමු ගමේ ඇතුලේ. හරිනේ ඔන්න සියරන්නාඩ් හොරනම්. හරි අපි දැන් යනවා නාගරික පරිසරය. තියෙනවා මේ හරි හොඳට ඉර පායලා තියෙනවා. අපි මේ පැත්තෙන් යන්න පුළුවන්. බලමු. මේ හරි කඩ වටේටම තියෙනවා. ටැක්සියක් යනවා. යමු මේ හරි. මේක තමයි නාගරික පරිසරය. මේ දිගටම කඩ තියෙනවා. මේ පැත්තෙත් කඩ වාහන තියෙනවා මොනසක්. නැත්නම් මේ පැත්තේ. ඒවා. මේ පැත්තේ කඩ බලන්න. ලස්සනට ගස් වවලා තියෙනවා. ලස්සන නාගරික පරිසරය. Ini hukum kad digetam kad මේ හරි පරණ බිල්ඩින් වගේකුත් තියෙනවා. මේ ලොකු බිල්ඩින් වගේකුත් තියෙනවා. අලුත් බිල්ඩින් වගේ පේනවා. සාමාන්‍යයෙන් මේකේ පයින් යන්නත් පුළුවන්. බයිසිකල් වලට යන්නත් පුළුවන්. ඕල් මේ හරි. ඉස්සරහින් බැංකුවක් එහෙම තියෙනවා. හරි. එනවාත් මේ හරි. කඩ කීපයක් තියෙනවා. බැංක් කීපයක් තියෙනවා. කම හැඩේ තියෙන්නේ. හරි ඉවරයිද මේ හරි. ලස්සන. එහේ කට්ටිය ඇවිල්ලා ඔහේ පාඩුවේ ඉඳන් පොඩ්ඩක් එතන මේ බා. එවන් මේ ලස්සන. හරි. Yeah. No, we go this way. Here. මේක තමයි අවසාන නාගරික හරිය. අපි බැලුවා. මේ හරිය තව පොඩි කැලි කීපයක් තියෙනවා. ලස්සන. තව ෂොප් වගේක් තියෙනවා. දැන් එහාට තව තියෙනවා. එතන තියෙන පොඩි කැෆටේරියා වගේක්. මේ හරියනොත් එහෙම
අපි ආපු පැත්ත. මේ පැත්තෙන් තමයි අපේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එතන අපු බිල්ඩින් එකක් තියෙනවා කොහොමද? මේ පැත්තෙන් යන්නත් පුළුවන් ඕන. අපි ආපු පැත්ත. මේක තමයි ලස්සනම ඒරියා කොහොමද මේක? ලස්සනයි නේ. right. හරි යන්න අපි යනවා. ඊළඟ හරියට. බිල්ඩින් එක බලන්න. කවුරුවත් නැහැ සෙනඟෙලි. මේක මම හිතන රජයේ ආයතනය මොකක්. ලස්සන තියලා හවසට තේ බොන්න. මොකක් හරි රජයේ ආයතනයක්. ඉතින් මේ ෆ්ලැග් එකයි යුරෝපියන් යුනියන් ෆ්ලැග් එකයි තමයි තියෙනවා. මේ හරිය ටිකක් රජයේ ආයතන කඩ බැංකු ඒවා තියෙන තැනක්. මේ මෙතනින් එහාට තියෙන දිගටම shopping mall වඩු මුට්ටු ගන්න දිගටම ඇවිදගෙන යන්න පුළුවන්. මේ පැත්තෙන් ගියාම මේ හරි වාහන පාර්කයක් තියෙනවා. පාරේ දිගටම මේ හරිය ටිකක් නාගරික පරිසරයක්. ඒ කියන්නේ ටවුන් එක කියලා කියන්නේ අපි. අන්න ඒ වගේ අවශ්‍ය දේවල් ඔක්කොම මේ හරිය තියෙනවා. මෙතනින් ඇවිදන් ගියාම බැංකු රජයේ ආයතන කඩ ඇඳුම් පැළඳුම් ඕන එකක් තියෙනවා. මේක නිකන් අපේ සාමාන්‍ය කඩයක් වගේ. මේක නිකන් පෙට්ටි කඩයක් වගේ එකක්. අපිට ඕන දේවල් මේකෙන් ගන්න පුළුවන්. මේක නම් රජයේ ආයතනය මන් දන්නේ නැහැ මොකද්ද කියලා. මේ දිගටම මෙහෙම යන්න තියෙනවා. මේ දවස්වල පෑවිල්ල නිසා හොඳට අගිර පායලා තියෙනවා. මේ වාහන යන පාර අර පැත්තේ පාකින් එකක් වගේ තියෙනවා. මේ හරියට තියෙන ඔක්කොම බිල්ඩින් ඈ. මේක නම් ටිකක් පරණ බිල්ඩින් එකක්. මේ ටැක්සි යනවා. මම ඉදගෙන යන්නයි තියෙන්නේ. මේ හරියට බිල්ඩින් වගේක් තියෙනවා. මේ වාහන පාක් කරලා තියෙනවා මේ හරිය. එතන බස් හෝල්ට් එකක් තියෙනවා. අරකට shopping complex එකක්. මේ බස් හෝල්ට් එක ලස්සනට බෝඩ් එක දාලා. එතනින් බස් එක නවත්තන්න තියෙන මෙතන. අර හරියට මේ කුණු දාන්න වෙනම හදලා තියෙනවා තැන. තැන් වල කුණු දාන්න බෑ. මේකත් මෙහි ප්‍රධාන shopping complex එකක්. කික් එක ඇතුළු දෙකාත්නා ඔය කීපයක් තියෙනවා. දිගටම තියෙන්නේ ඒවා. ඒක තමයි මෙහි නාගරික පරිසරය. අපි එනකොට තිබිච්ච අර මම කලින් පෙන්නපු හරියට වැඩි පොඩි වෙනසක් තියෙනවා. මෙතනින් යන්නයි තියෙන්නේ. මේ හරිය ෆ්ලැට්ස් කීපයක් තියෙනවා. හරි. Ziarah Nadhornam වල සිටි ඒරියා එක. මෙතනින් එහාට සිටි ඒරියා එක ඉවරයි. මෙතනින් මේ පාර හරහා පැන්නහම අපිට යන්න තියෙන්නේ අනිත් පැත්තට. ග්‍රාමීයව නිකන් කියන කැලේ වගේ ඒරියා එකක් තියෙනවා. කොහොමද ලස්සන. මෙතනත් මේ ඇපාර්ට්මන්ට් එකක් වගේ හරිය මේ හරිය තියෙන්නේ.
දිගටම ගස් කොළන් වහලා. අර තියෙන අර අපේ ෆ්ලැට්ස් තියෙන. එතනින් මෙහෙම ගිහිල්ලා එතනින් බස් එකෙන් මාරු වෙලා මේ පැත්තට ගෙලින් ගියාම අර පැත්ත දිගටම කැලේ. මෙතන තමයි මේ ප්‍රධාන පාර. බස් එක යන මේ ප්‍රධාන පාර. මේ හරියට ඇපාර්ට්මන්ට් වගේක් තියෙනවා. බලන්න ලස්සන. යන්නේ මෙන්න මේ ප්‍රයෝරිටි තියෙන සුපර් මාකට් එකේ එහා පැත්තේ කෝෆ්ලන්ඩ් ලිඩල් සුපර් මාකට් ඔක්කොම තියෙනවා.